ආයුබෝවන් අපි අද කතා කරන්න යන්නේ පෞරුෂය ගැන. හැබැයි ඉතින් සමාජයේ ගොඩාක් වෙලාවට කියවෙන අර සැර නැමෙන්න නැති පෞරුෂයක් ගැන නෙවෙයි. ඔව්. අපේ අතේ තියෙනවා සැබෑ පෞරුෂ වර්ධනය කියන ලේඛනයෙන් උපුටාගත්ත කොටස් ටිකක්. මේකෙදි කියවෙන විදිහට අර සමාජයේ තියෙන අදහස සම්පූර්ණයෙන් වගේ අනිත් පැත්ත හරවනවා. ඒක ඇත්ත. මේකේ කියන්නේ සැබෑ පෞරුෂය කියන්නේ ආදරය, වගකීම, ගරුත්වය වගේ ඇතුළාන්ත ගුණාංග මිසක් අර බාහිරින් පේන තද පෙනුම නෙවෙයි කියලා. ඉතින් අපි අද මේ මූලාශ්‍රය අරගෙන ටිකක් ගැඹුරින් බලමු මේ කියන සැබෑ පෞරුෂය කියන්නේ මොකක්ද? ඒක වර්ධනය කරගන්නේ කොහොමද කියලා. හොඳයි. ඉතින් මේ මූලාශ්‍රය මුලින්ම කියවෙනවා සැබෑ පෞරුෂය කියන්නේ අර හරි දේ වෙනුවෙන් පෙනී ඉන්න එක, Tamanගේ වගකීම් හරියට බාර ගන්න එක, අනිත් අයට ගරු කරන එක වගේ දේවල් කියලා. ඔව්. මට හිතෙන්නේ මේක අපි සාමාන්‍යයෙන් හිතන අර ශක්තිමත් කියන චරිත ලක්ෂණ වලට වඩා ගොඩක් වෙනස් නේද? ඇත්තම වෙනස්. මෙතන තියෙන අර ගැඹුරුම කාරණය තමයි මේ අදහස සමාජයෙන් එන පීඩණයට. ඒ කියන්නේ අර ගැටෙන්න ඕනේ, කන්දක් වගේ ඉන්න ඕනේ, පස්සට යන්න එපා වගේ දේවල් වලට කෙලින්ම අභියෝග කරන එක. මේ මූලාශ්‍රය කියනවා අවශ්‍යම තැනකදී දැනුවත්ව පස්සට අඩියක් ගන්න එක. එහෙම නැත්නම් පරාජයක් වුණත් ගෞරවයෙන් බාර ගන්න එක. ඒකත් නියම ශක්තියක්, නියම පෞරුෂයක් කියලා. ඒ කියන්නේ බලහත්කාරකම නෙවෙයි. නෑ, ඒක බලහත්කාරකම නෙවෙයි. ඒක ඔරොත්තු දීමේ හැකියාව, resilience කියන්නේ. ඒක ඇත්තටම හිතන්න දෙයක්. එතකොට මේ වගේ අභ්‍යන්තර ශක්තියක්, මේ වගේ පෞරුෂයක් ගොඩනගා ගන්න මේ මූලාශ්‍රය මොන හරි ප්‍රායෝගික යෝජනා තියනවද? ඔව් තියෙනවා. මූලික කාරණා පහක් වගේ, කුළුණු පහක් වගේ දෙයක් ගැන කියනවා. හරි. මොනවද? පළවෙනි එක තමයි Taman කරන දේවල් වල Tamanගේ ක්‍රියාවන්ගේ වගකීම සම්පූර්ණයෙන්ම බාර ගන්න එක. මොකක් හරි දෙයක් වුණාම අනුන්ට දොස් පවරන්නේ නැතුව මේකදි මගේ කොටස මොකක්ද කියලා හරියටම පිළිගන්න එක. ඒ කියන්නේ වැරදුනාම ඒක පිළිගන්න එකත් මේකට අයිති. ඒකට ලොකු ශක්තියක් ඕන නේද? හරියට. ඒකට ලොකු හයියක් ඕන. ඊළඟට දෙවෙනිට කියනවා සංවේදී වෙන එක දුර්වලකමක් නෙවෙයි කියලා තේරුම් ගන්න එක. සංවේදී වෙන එක? ඔව්. අනුන්ගේ දුකක් දිහා බලලා හිතන එක, අවශ්‍යතාවයකදී ගැන හිතන එක, Tamanගේ හැඟීම් තේරුම් ගන්න එක. ඒක වැදගත්. ඒක පෞරුෂය ශක්තිමත් කරන දෙයක් මිසක් මොකක්වත් අඩුපාඩුවක් නෙවෙයි. එතකොට තුන්වෙනි කාරණය? ඒක අපි අනිත් අයත් එක්ක ගනුදෙනු කරන විදිහ ගැන වගේ නේද? ඔව්. වචනයේ ක්‍රියාවනුයි දෙකව ගරුසාරව හිතලා මතල තෝරගන්න එක. Tamanට වගේම අනිත් අයටත් හානියක් නොවන විදිහට ගෞරවනීය විදිහට අදහස් ප්‍රකාශ කරන එක, හැසිරෙන එක. ඒකත් වැදගත්. හරි. හතරවෙනි එක. හතරවෙනි එක කියන්නේ තමන්ගේ ශරීරයයි මනසයි ආරක්ෂා කරගන්න එක. ඒ කියන්නේ අර අහිතකර දේවල් වලින්, ඇබ්බැහිවියුම් වලින් හරියටම ඒ වගේ දේවල් වලින් වැළකීලා ඉන්න එකත් මේ පෞරුෂ වර්ධනයේම කොටසක් විදිහටයි දකින්නේ. එතකොට දැන් අපි කතා කළා වගකීම, සංවේදීකම, ගරුත්වය, ආත්ම ආරක්ෂාව. මේ ඔක්කොම ටිකක් අභ්‍යන්තර දේවල් වගේ අන්තිම එකත් ඒ වගේමද? ඔව්. පස්වෙනි එක තමයි කිසිම ඇගීමක් විනිශ්චයක් නැතුව අනිත් අයව පිළිගන්න එක. ඒ කොහොමද? ඒ කියන්නේ මිනිස්සු විවිධයිනේ. අදහස්, පසුබිම්, හැකියාවන් මේ හැමදේම එක්ක ඒ අයව පිළිගන්න එක, ඒ විවිධත්වයක ඉඩ දෙන එකත් ශක්තිමත් පෞරුෂයක ලක්ෂණයක් විදිහට තමයි මේ මූලාශ්‍රය පෙන්වා දෙන්නේ. හරිම රසවත්. ඒ කියන්නේ මේ කුළුණු පහම ඇත්තටම අර ඇතුළාන්තයෙන් ගොඩනැගෙන දෙයක් ගැන කතා කරන්නේ. ඔව්. බාහිර පෙනුම නෙවෙයි. මූලාශ්‍රයේ මේකට උදාහරණක් තියෙනවා කියලා මට මතකයි. අර හොඳ පියෙක් වෙන එක, හොඳ සේවකයෙක්, එහෙම නැත්නම් Taman භාරව ඉන්න අයව ආරක්ෂා කරන කෙනෙක්. හරියටම. මේ හැම එකකින්ම පේන්නේ අර කලින් කියපු වගකීම, ගෞරවය වගේ දේවල් නේද? ඔව්. ඒ වගේම තව දෙයක් කියනවා. තරංගයක් දිනනවා වගේම පෙරදුනත් ඒක ගෞරවයෙන් පිළි අරගෙන මඟ නොහැර ඒකෙන් පාඩමක් ඉගෙනගෙන ඉස්සරහට යන එක. ඒක අර පස්වෙනි කාරණයට සම්බන්ධයි නේද? අනිත් අයව විනිශ්චය නොකර පිළිගන්නා වගේම තමන්ගේ පරාජයත් පිළිගන්න එක. ඒක තමයි නියමොරොත්තු දීමේ හැකියාව කියන්නේ. පෞරුෂය කියන්නේ ආධිපත්‍ය පතුරවන එක විතරක් නෙවෙයි. සෘජු බවත් එක්ක එන අර නම්‍යශීලී බව ඔරොත්තු දීම. ඉතින් මේ ඔක්කොම කතා කරපුවාම මේ මූලාශ්‍රයෙන් අපිට දෙන ප්‍රධානම පණිවිඩය මොකද්ද? සාරාංශයක් විදිහට ගත්තොත්. මට හිතෙන විදිහට නම් සැබෑ පෞරුෂය කියන්නේ බාහිර පෙනුමවත් ශාරීරික ශක්තියක් නෙවෙයි කියන එක. ඒක සම්පූර්ණයෙන්ම රැඳිලා තියෙන මනසේ ශක්තිය මත, තමන්ගේ හැසිරීම් රටාව මත සහ තමන්ට වගේම අනිත් අයටත් දක්වන ගෞරවය මත. ඇත්තටම ඒක තමයි පදනම. අවසාන වශයෙන් මේ මූලාශ්‍රය කියනවා වගේ මේ පණිවිඩය බෙදා ගන්න කියලාත්.
සමහර විට අපිට හිතන්න දෙයක් තියෙනවා. මොකද්ද? මේ විදිහට ගොඩනගා ගන්න පෞරුෂය අපි එදිනදා ජීවිතයේදී දකින සමහර විට මාධ්‍ය වලින් ඉස්මතු කරන අර ශක්තිමත් කියලා කියන චරිතවලට කොයිතරම් දුරට අභියෝගයක්ද? ඒක ඇත්ත. ඒ වගේම මේ කියන මූලධර්ම අර පහ තමන්ගේ ජීවිතයට එකතු කරගත්තොත් ඒක තමන්ට විතරක් නෙවෙයි වටේ ඉන්න අයටත් කොහොම බනපායිද කියලා හිතන්න පුළුවන් නේද? ඇත්තමම ඒක තමයි වැදගත්ම දේ.